තෙරුවන් සරණයි. ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා පින්බර මාවත අපේ YouTube channel එකට. අද පටන් ගන්න මේ පින්බර මාවත නිකම්ම වීඩියෝ බලලා යන තැනක් නෙමෙයි. මම තීරණය කළා අද ඉඳන් හැම සිකුරාදාවකම ඔයාලා වෙනුවෙන් සුවිශේෂී දහම් පණිවිඩයක් අරගෙන එන්න. හැබැයි මේ පණිවිඩය නිකම්ම අහන්න විතරක් නෙමෙයි. මම ඔයාට මේ සතිය ඇතුළත ඔයාගේ ජීවිතේ පුංචි අඩුපාඩුවක් හදාගන්න දහම් අභියෝගයක් දෙනවා. ඔයා ඒ සතිය පුරා මේ ගුණධර්මය පුරුදු කරන්න ඕන. ඊළඟ සිකුරාදා මම අලුත් පණිවිඩයක් අරන් එන්න කලින් ඔයා ඔයාගේ හදවතින් අහන්න ඕන මම මේ සතියේදී සාර්ථකව කළාද කියලා. ඒ සතුටත් එක්ක තමයි ඊළඟ වීඩියෝ එක බලන්න ඕන. අපි මේ ගමන යන්නේ තනියම නෙමෙයි. අපි හැමෝම එකතු වෙලා දෙව්ලොවට යන පවුලක් විදිහට. එහෙනම් වීඩියෝ එකට හොඳින් සවන් දීලා අන්තිමයට දෙන අභියෝගය බාර ගන්න. මම අද ඔයාලට දෙව්ලොවට යන පාර කියලා දෙන්නයි හදන්නේ. අද අපි ජීවත් වෙන්නේ හරිම අමුතු ලෝකයක. හැමෝම ඉන්නේ තරඟයක. උදේ ඉඳන් රෑ වෙනකල් අපි දුවන්නේ තව තවත් දේවල් එකතු කරගන්න. යාන වාහන, ඉඩකඩම්, මුදල් හදල් මේ හැමදේම පස්සේ අපි දුවනවා. හැබැයි මේ දුවන අතරතුර අපිට එක දෙයක් අමතක වෙලා තියෙනවා. ඒ තමයි අපි මේ දුවන්නේ කොහෙටද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා. අපි අද හරි හම්බ කරන රුපියල පවා හෙට අපේ නොවෙන්න පුළුවන්. හැබැයි අපි අරන් යන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි රැස් කරගන්න පින සහ පව. මේ ආත්මයේදී අපි හොඳ මිනිස්සෙක් වෙන්න උත්සාහ කරන්නේ ඒ නිසායි. විශේෂයෙන්ම බෞද්ධ අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නිවන් දකින්න තෙක් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් වැඩ සිටින තුසිත දෙව්ලොව උපත ලබන්න. ඒකට රත්තරන් බඩුවත්, දීපලවත්, මුදල් හදල්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒකට ඕන කරන්නේ පිරිසිදු සිතක් සහ මනුස්සකම විතරයි. දෙව්ලොව යන්න නම් මූලිකම සුදුසුකම තමයි සීලය. විශේෂයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීම. හිතන්න ඔයා මේ අවුරුදු ගණනාවක් තිස්සේ මදුරුවෙක්වත් නොමර ඉන්න කෙනෙක් නම් ඔයාගේ හිතේ තියෙන සහනය කොයිතරම්ද? ඒක අභය දානයක්. මේ ගැන ලස්සන කතාවක් මම මතක් කරන්නම්. අනාථ පිණ්ඩික සිටුතුමා ගැන ඔයාලා අහලා ඇති. එතුමා දිනකට 3 වතාවක් බුදුරජාණන් වහන්සේ බලන්න යනවා. එක කාලෙකදී එතුමා ගොඩක් දුප්පත් වුණා. කන්නවත් දෙයක් නැති වුණා. හැබැයි එතුමා Taman රකින්න සීලය සහ දන් දීම නතර කළේ නෑ. දවසක් ඒ සිටුමැදුරේ වාසය කරපු මුගලක්කි කියන දේවතාවිය සිටුතුමාට කිව්වා දැන් ඔබ දුප්පත්. ඒ නිසා ඔය දන් දෙන එක නතර කරන්න කියලා. සිටුතුමා මොකද කළේ? ඒ දේවතාවියව මැදුරෙන් එළියට දැම්මා. මගේ සීලය සහ දානය මට මුළු ලෝකෙටම වඩා වටිනවා කියලා එතුමා කිව්වා. අන්තිමේදී ඒ ශක්තිය නිසාම සිටුතුමා නැවත මහා ධනවතෙක් වුණා. මේ විදිහට ඔයත් ජීවිතේට ප්‍රශ්න එනකොට, ආර්ථික අපහසුතා එනකොට සීලය අතහරින්න එපා. ඊළඟ වැදගත්ම දේ තමයි මව්පිය උපස්ථානය. අපේ ගෙදර ඉන්න ජීවමාන බුදුන් තමයි අම්මා සහ තාත්තා. අද සමාජයේ රෝගී මව්පියන්ව වැඩිහිටි නිවාසවල දාන දූ දරුවෝ ඉන්න කාලෙක ඔයා ඔයාගේ රෝගී මවට හෝ පියාට දෑතින්ම උපස්ථාන කරනවා නම්, බත් ටිකක් කවනවා නම් ඔයා තුසිත දෙව්ලොව වෙන් කරගන්න ඉහළම තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාතුපෝෂක ජාතක කතාව. ඒ ආත්මයේ බෝධිසත්වයෝ වුණේ ඇත්තේ. ඒ ඇතා Tamanගේ අන්දමව පෝෂණය කරන්න විඳපු දුක අසීමිතයි. රජුරෝ ඒ ඇතාව අල්ලගෙන ගිහින් රජමාලිගාවේ තියාගෙන රසවත් කෑම දුන්නා. හැබැයි මේ ඇතා ඒ කිසිම දෙයක් කෑවේ නෑ. රජතුමා ඇහුවා ඇයි ඔබ කන්නේ නැත්තේ කියලා. ඇතා කිව්වා මගේ අන්දමව කැලේ බඩගින්නේ ඉන්නකොට මම කොහොමද මේ සැප විඳින්නේ කියලා. ඒ කතාව අහලා රජතුමා පවා ඇඬුවා. අන්තිමේදී ඇතාව නිදහස් කළා. ඔයාගේ අම්මට තාත්තටත් එයාලගේ වයසත් එක්ක හැම දෙයක්ම අමතක වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඔයාලා කවුද කියලා පවා අමතක වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අමතක කරන්න එපා ඒ ඔයාලගේ අම්මා තාත්තා කියලා. ඔයා එයාලට කරන හැම සාත්තුවක්ම පාරමිතාවක්. ඒ ඉවසීම තමයි ඔයාව දෙවි කෙනෙක් කරන්නේ. තවත් වැදගත්ම දෙයක් තමයි බොහෝ දෙනෙක් හිතන්නේ දන් දෙන්න නම් ලොකු ධනවතෙක් වෙන්න ඕන කියලා. ඒත් ඇත්තටම දානය කියන්නේ සිතේ ලෝභකම අත්හැරීම මිසක් මුදල් ප්‍රමාණය නෙමෙයි. මේකට අපේ පැරණ්ණු හරිම ලස්සන ක්‍රම කීපයක් පාවිච්චි කළා. එකක් තමයි මිටිහාල් ක්‍රමය.
අපේ අම්මලා ඉස්සර යන්න කලින් හාල් මිටක් අරන් වෙනම මුට්ටියකට දැම්මා. ඒක Tamanගේ දරුවන්ට කන්න තියෙන බත්පතෙන් කොටසක් අත්හැරීමක්. මාසයක් යනකොට එකතු වෙන හාල් ප්‍රමාණය පන්සලකට හෝ අසරණ පවුලකට දානයක් විදිහට දෙන්න පුළුවන්. ඒ හාල් මිට ඇතුලේ තියෙන්නේ Tamanගේ කුසගින්නට වඩා අනුන්ගේ කුසගින්න ගැන හිතපු උතුම් චේතනාව. තව දෙයක් පින් කැටය. ඔයාට ලැබෙන්නේ රුපියල් 30000ක වැටුපක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ පුංචි ආදායමකින් දිනපතා රුපියල් 5ක් හෝ 10ක් පින් කැටයකට දාන්න පුරුදු වෙන්න. ඒක සල්ලි ඉතිරි කිරීමක් නෙමෙයි. ඒක දිනපතා අත්හැරීම පුරුදු කිරීමක්. මාසයේ අවසානයේදී ඒ එකතු වෙන මුදලින් බෙහෙත් ටිකක් අරන් රෝගී කෙනෙකුට හෝ එහෙම නැත්නම් අසරණ සතෙකුට කෑම ටිකක් අරන් දෙන්න. ඊළඟට තව ක්‍රමයක් තමයි පින් කූඩය. ඔයා කඩේට යන හැම වෙලාවකම ඔයාලගේ පාවිච්චියට ගන්න දේවල් වලට අමතරව තවත් එක අමතර දෙයක්. උදාහරණයක් විදිහට සබන් කෑල්ලක්, හාල් කිලෝ එකක්, සීනි කිලෝ එකක් මේ වගේ පුංචි දෙයක් අරගෙන ඔයාගේ ගෙදර දන් දීම සඳහා වෙන් කරලා තියෙන පින් කූඩයට දාන්න. ඔයාට නොදැනීම දන් දීම කියන දේ ඔයාගේ ජීවිතයේ පුරුද්දක් බවට පත් වෙනවා. මේ පොඩි ක්‍රමවලින් වෙන්නේ මොකක්ද? අපි අපේ හිතේ තියෙන මගේ කියන හැඟීම ටික ටික අත්හරිනවා. තුසිත දෙව්ලොව උපත ලබන දෙවිවරුන්ගේ ලොකුම ලක්ෂණය තමයි ත්‍යාග සම්පත්තිය. ඉතින් මේ පුංචි පින් කැටය, ඒ වගේ මේ හාල් මිට මතු දිනකොයාට තුසිත ගමනට පාර පෙන්වන ආලෝකය වෙනවා. තුසිත දෙව්ලොව ගැන කියනවා නම් එහි වැඩවසන්නේ මෙත්බෝසතුන්. එහි ඉන්න දෙවිවරු හරිම ශාන්තයි. ඔවුන් නිතරම ධර්මය සාකච්ඡා කරනවා. ඒ වගේ තැනක උපත ලබන්න නම් අපේ හිතේ තියෙන ක්‍රෝධය, වෛරය, මසුරුකම මේ අද්දම අතහරින්න ඕන. Tamanට ලැබෙන සුළු ආදායමෙන් සතුටු වෙන්න පුළුවන් නම් අනුන්ගේ දේට ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ඔයා දැනටමත් ඉන්නේ දිව්‍යමය මානසිකත්වයක. ඉතින් ආදරණීය පින්වන්ත යාළුවනේ, ජීවිතය කියන්නේ හරිම කෙටි කාලයක්. මේ පින්බර මාවත channel එක හරහා මම උත්සාහ කරන්නේ ඔයාවේ උතුම් මාවතට යොමු කරන්න. හෙට දවසේ අපි මැරුණත් අපි අරන් යන්නේ අපි අද කරපු මේ පින විතරයි. අද රෑ නිින්දට යනකොට හිතන්න මම අද මගේ අම්මට සැලකුවා. මම අද කිසිම සතෙක් මැරුවේ නෑ. මම අද කාට හරි පොඩි උදව්වක් කළා කියලා. ඒ සතුටෙන් නිින්දට යන්න. ඒ සිතිවිල්ල ප්‍රමාණවත් වෙනවා ඔබව සුගතිගාමී කරන්න. එහෙනම් දැන් මම මේ සතිය අභියෝගය මොකක්ද කියලා කියන්නම්කෝ. අද පළමු අභියෝගය තමයි මේ සතිය පුරාම කිසිම සතෙකුට හිතාමතා හානියක් නොකර ඉන්න උත්සාහ කිරීම. ඒ වගේම දවස අවසානයේ අද මම සතෙක් බේරගත්තා හෝ එහෙම නැත්නම් මම අද කාටවත් රිදෙව්වේ නෑ කියලා හිතලා සතුටු වෙන්න. ඊළඟ සිකුරාදා මම එනකොට සතිය පුරා ලැබපු ඔයාගේ අත්දැකීම මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ සැමටත් ඔයාලගේ දෙමව්පියන්ටත් සියලු ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. කරදර බාධක දුරු වේවා. කරන කියන සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක වේවා. අවසානයේ නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා. ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.